හලෝ මගේ නම දිනුත්. මම ෆ්‍රීලාන්සර් කෙනෙක්. ඉඳලා හිටලා ගේමුත් ගහනවා. ඒකනේ මේ සීන් එක. මම මෙච්චර කල් වීඩියෝස් හදුවේ අනුන්ට. හැබැයි දැන් මට හිතුණා මටම කියලා වීඩියෝස් හදන්න. ඒ කියන්නේ මම vlogging කරන්න. හැබැයි කැමරාවක් අටගෙන පාර යනවා කියන්නේ එච්චර ලේසි වැඩක් නෙමෙයි. විශේෂයෙන් මට. ඒකින්ද මම ගත්තා මෙන්න මේ චූටි කැමරාව. මේක DJI Osmo Nano. ටඩා. චණ්ඩිය වගේ එහෙට මෙහෙට හරවල බැලුවට මට මේ කැමරාව ගැන නම් ලොකු අයිඩියා එකක් නැහැ. හැබැයි මේකෙන් POV shot ගන්න පුළුවන් කියලා මම දන්නවා. මට තෝරන්නේ POV shot ගන්න. අපි මේක ඕපන් කරලා බලමු. දඟල කොහමරි අන්බොක්ස් නම් කරගත්තා. මෙන්න මේක තමයි මේක විෂන් ටොක් එක. හරි මේ තියෙන්නේ කැමරාව. මේ ගහල් තියෙනවා මේ ඉස්සරහ තියෙන ලෙන්ස් කවර් එක තද කරලා තියන්න කියලා වතුරට දාන්න ඕන. ඒ කියන්නේ මට වතුර දාන්න පුළුවන්. මේකේ මම ගත්තේ ස්ටෑන්ඩඩ් කොම්බෝ එක. එතකොට මේකට තව චුට්ටි ගැජට් කෑලි කීපයක් එනවා. මම හිතන්නේ වීදුරු යාලවන්න වීදුරු ගහන්න පුළුවන් කෑල්ලක් එනවා. USB C to C කේබල් එකක් එනවා. කවර් එකක් එනවා. කැප් එකට ගහන කෑල්ල එනවා. අනිත් එක තමයි මැග්නට් නෙක්ලස් එකක්. vlogging කරනවා නම් අනිවාර්යෙන් ඕන දෙයක් තමයි හොඳ ඔඩියෝ එකක් තියෙන එක. එතකොට මම ඒකට ගත්තා DJI Mic Mini 2. මං හිතනවා මේක හොඳ වෙයි කියලා. මේක ඩිරෙක්ට්ම Osmo Nano එකට සෙට් කරගන්න පුළුවන්. මොකද මේක DJI ecosystem එකේ තමයි තියෙන්නේ. ඒකට හම්බ වෙනවා මෙන්න මෙහෙම pouch එක. කැමරාවට මෙහෙම එකක් හම්බුන්නේ නැහැ. මයික් එකට විතරයි හම්බුනේ. මං හිතන්නේ කැමරාවට එකක් වෙනම ගන්න වෙයි. මොකද කැමරාවට තමයි ඕනෙම. හරි අපි දැන් පොඩ්ඩක් කැමරාව ටෙස්ට් කරලා බලමු. යන් මාත් එක්ක එළියට. මෙන්න මෙහෙම තමයි එළියට ගියාම පේන්නේ. හැබැයි මට මතක විදිහට මම මේකේ settings default තමයි තිබ්බේ. කියන්නේ මේක හොඳම settings නෙමෙයි වෙන්න පුළුවන්. මම හිතන්නේ FPS 25. ඒ කියන්නේ low FPS එක තමයි මම රෙකෝඩ් කරන්නේ. පස්සේ බලමු 4K 60 fps එනකම් මම හිතන්නේ මේ වීඩියෝ කරන්න පුළුවන්. එහෙනම් අදට vlog එක ඉවරයි. කැමරාවේ මාව දෙක මන්දනවල දුන්නානේ. අපි ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු.